අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ හෙම් ෆුට් එක ගැන. අපේ ඇඳුම්වල පාටිය හරිම නීට් එකට මහගන්න පුළුවන් ෆුට් එකක් ගැන. මම අද පාවිච්චි කරන්නේ මේ අඟල් කාලේ ෆුට් එක. මේ ෆුට් එකේ සයිස් ගණනාවක් තියෙනවා. ඔයාලට අවශ්‍ය සයිස් එක අනුව මේ ෆුට් එක තෝරගන්න පුළුවන්. මම ෆුට් එක මේ විදිහට දාගෙන තියෙනවා. ඊළඟට අපිට පාටිය මහගන්න අවශ්‍ය රෙදි කෑල්ල මම ඔයාලට පෙන්වන විදිහට මෙන්න මේ ආකාරයෙන් ඇතුල් කරගන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලට පහසු වෙන්න පුළුවන් මේ විදිහට ඇතුල් කරගන්න. එතකොට අපි කරන්නේ කෙළවරින් පොඩ්ඩක් කපලා මේ විදිහට ඇතුළත් කරගන්න එක. ඊට පස්සේ මම මේ අල්ලගෙන ඉන්න විදිහට රෙදි කොටස ටිකක් නවලා අල්ලගෙන ඉන්න. එතකොට හරිම ලස්සනට අපිට මේක මහගන්න පුළුවන්. මේ වගේ ෆුට් එකක් පාවිච්චි කරන එකේ වාසිය තමයි අපිට හරිම නීට් එකට වගේම ඉක්මනින් මේක මහගන්න පුළුවන්. ඒ වගේම අපිට ෆ්ලෑට් ස්කර්ට් එකක වාටිය වගේ මහනකොට හරිම අමාරු වෙන ඒ කවාකාර හැඩය මහගන්න. ඉතින් ඒකට මෙන්න මේ ෆුට් එක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම මේ ෆුට් එක පාවිච්චි කරනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ විදිහට මගදී නවත්තලා ෆුට් එක ඉස්සුවොත් ඔයා ආයෙත් මහන්න ගන්නකොට ගොඩක් අවධානයෙන් බලන්න ආයෙත් ස්ටිච් එක මැහෙන්න ගන්නේ ඒ නවත්තපු තැනින්මද කියලා. එහෙම නැති වුණොත් එතන පොඩි ඇදයක් එන්න පුළුවන්. අපිට මේ විදිහට වාටිය හරි ලස්සනට මහගන්න වැඩේ මේ ෆුට් එකෙන් වගේම ෆෝල්ඩ් එකෙනුත් කරන්න පුළුවන්. ඉතින් මම මේ ෆෝල්ඩර්ස් ගැන වීඩියෝ එකකුත් ඉක්මනට ගේන්නම්. ඔන්න අපේ හෙම් ෆුට් එකෙන් අපි වාටිය මහගෙන ඉවරයි. මම අඟල් කාලේ ෆුට් එක පාවිච්චි කරපු නිසා අඟල් කාලෙටම වාටිය අපිට කිසිම කරදරයක් නැතුව හොඳටම මැහිලා තියෙනවා. ඉතින් ඔයාගේ රෙදි වර්ගයේ ඇඳුම ඩිසයින් එක අනුව ඔයාට අවශ්‍ය ෆුට් එකෙන් මේ විදිහට ඔයාගේ වාටිය මහගන්න පුළුවන්. ඔයා රවුම් හැඩති වාටියක් නම් මහගන්නේ ඔයාට 8/1 ෆුට් එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. මෙතන සඳහන් වෙන්නේ ඔයාට කඩෙන් මිලදී ගන්න පුළුවන් ෆුට් සයිස්. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය සයිස් එකෙන් මිලදීගෙන ඔයාගේ වැඩ පහසු කරගන්න.